තලපති විජේගේ ප්‍රධානත්වයෙන් පසුගිය සැප්තැම්බර් 27 වනදා තමිල්නාඩුවේ කරූර් නම් දිස්ත්‍රික්කයේ වේලුස්වාමිපුරම් නම් ප්‍රදේශයේ දැවැන්ත දේශපාලන රැලියක් පැවැත්වුණා. ඊට අපේක්ෂිත ජන සහභාගීත්වය දසදහසක් පමණ වුවද 30,000ක් පමණ දෙනා සහභාගී වූ බව සැලයි. අධික උෂ්ණත්වය සහ ජලහිඟය හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටි අතර විජේගේ පැමිණීම පැය කිහිපයකින් ප්‍රමාද වීම නිසා ජනතාව මුහුණ පෑ අසීරු තත්ත්වය තවදුරටත් උත්සන්න වුණා. ඔහුගේ පැමිණීමෙන් අනතුරුව ජනතාව වඩාත් නොසන්සුන්ව හැසිරෙන්නට වූ අතර ඒ හැකිතාක් ඔහුට සමීප වී ඔහුව සියසින් දැක ගන්නටයි. එසේ වුවත් එහිදී ඇති වූයේ ඊටම අවාසනාවන්ත තත්ත්වයක්. වයස අවුරුදු 9ක් පමණ වූ දැරියක් දෙමාපිය ග්‍රහණයෙන් මිදී අතරමංව ඇති බව විජේ විසින්ම නිවේදනය කරනු ලැබුවා. ඒ ඇයව සොයා ගැනීම සඳහා උපකාර කරන මෙන් වූ ඉල්ලීමක්ද සමගයි. ඉන් අනතුරුව ජනතාව මදක් කලබල වූ අතර අනෙකාගේ කර මතින් හෝ විජය වෙත සමීප වන්නට උත්සාහ දැරීමත් හේතුවෙන් තත්ත්වය වඩාත් ව්‍යාකූල තත්ත්වයකට පත් වුණා. හොරකෑම අතරේ බිම ඇද වැටුණ කිසිවෙකුට හෝ යලි නැගී සිටින්නට හැකියාවක් ලැබුණේ නැහැ. ජංගම වේදිකාවක් බවට පත් කර තිබූ බස් රථයෙන්ම තලපති විජේ එම පරිශ්‍රයෙන් ඉවත්ව යන අවස්ථාවද විශාල ජන තෙරපීමක් නිර්මාණය කළා. ඒ ඔහුගේ බස් රථය පිටුපස දිව යන්නට සමහරෙක් දෙනා උත්සාහ ගැනීම නිසයි. අවසානයේ 40 දෙනෙකුට දිවි අහිමි වූ අතර ඉන් 9 දෙනෙකුම කුඩා දරුවන් වීම ඛේදවාචකයක්. කාන්තාවන් 16 දෙනෙකුටද දිවි අහිමි වූ අතර තුවාල සහ විවිධ ආබාධ හේතුවෙන් රෝහල් ගත වූවන් ගණන 124ක්. අගමැති නරේන්ද්‍ර මෝදිගේ පටන් බොහෝ දේශපාලඥයන් සහ දේශපාලන පක්ෂ දිවි අහිමි වූවන් සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කළා. තලපති විජේද සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුගේ දැඩි කනස්සල්ල පළකොට තිබූ නමුත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නිර්මාණය වූ ජන අප්‍රසාදය මැඩලන්නට එම සමාජ මාධ්‍ය සටහන්වලට හැකි වූයේ නැහැ. කොටින්ම තුවාල ලැබුවන් බලන්නට රෝහලට නොයන ලෙසින් ඔහුට ආරක්ෂකාංශ සහ ඔහුගේ සමීපතමින් අනතුරු හඟවා තිබෙනවා. පොලිස් විමර්ශන සහ මූලික නීති කෘත්‍ය සාපරාධී නොසැලකිලිමත්කම සහ මිනී මැරීම යන චෝදනා යටතේ මෙහෙයවීම විජේ මුහුණදී ඇති බරපතල තත්ත්වය හෙළි කරන ප්‍රබල සාධකයක්. තමිල්නාඩු රජය විසින් දැනටමත් මහාධිකරණ විනිශ්චයකාරවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් පරීක්ෂණ මණ්ඩලයක් පත්කොට ඇති අතර රැලිය සංවිධානය කළ තලපති විජේගේ ආධාරකරුවන් අවිධිමත්ව සහ වගකීම් විරහිතව කටයුතු කිරීම නිසා මෙම අවාසනාවන්ත තත්ත්වය උද්ගත වූ බව මූලික නිගමනයයි. කෙසේ වෙතත් මෙය තම දේශපාලන අනාගතය විනාශ කිරීම සඳහා විරුද්ධවාදීන් විසින් සැලසුම් කළ කුමන්ත්‍රණයක් බවට තලපති විජේ චෝදනා කරනවා. මෙම සිදුවීම පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත දැක්වෙන දිගුවෙන් නැනස YouTube නාලිකාවට පිවිසෙන්නයි මා ඔබට ආරාධනා කරනවා.